හයි කොහොමද ඔන්න ඉතින් ඔයාලව අදත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා දිල්ලන් කවි මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ shopping vlog එකක්. මම මාසෙකට මොන වගේ දේවල්ද ගෙදරට අරගෙන එන්නේ, diet එකත් එක්ක කොහොමද මම මේ කැම ටික balance කරගන්නේ කියලා මම අද ඔයාලත් එක්ක share කරගන්න හිතුවා. කියන්න ඕනේ අපි එකිනෙකාගේ අවශ්‍යතාවල් වෙනස්, ඒ වගේම ගෙදර ඉන්න සමාජිකයින් ගණන වෙනස්, ඒ සමාජිකයින්ගේ රුචිකත්වය වෙනස්, එකිනෙකට වෙනස්, ගෙවල් වල කැම හදන විදිය වෙනස්. ඒ නිසා ඔයාලගේ ගෙදරට ගැලපෙන විදියට, ඔයාලගේ ආහාර රටාවට ගැලපෙන විදියට, ඔයාලගේ ගෙදර ඉන්න සමාජිකයින්ගේ ගාන හැටියට ඔයාලගේ මීල් ටික බැලන්ස් කරගන්න, ගේන ඕන කැමවල ප්‍රමාණයන් ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. ගෙදර තියෙන ගෙදරට අවශ්‍ය වෙන පොඩි ලිස්ට් එකක් හදාගෙන මම කලින් ගෙනල්ලා තියෙන දේවල් වලින් ගෙදර ඉතුරු වෙලා තියෙනවා නම් මොනවා හරි ඒ ටික අඩු කරගන්නවා. එහෙනම් ඉතින් අද ඔන්න දිල් එක්ක shopping යමු. ඉතින් ඔන්න අම්මයි හස්බන්ඩ්ුයි එක්ක තමයි මම shopping යන්න ලෑස්ති වුණේ. ඉතින් හස්බන්ඩ්ුත් නිවාඩු ඉන්න නිසා අම්මත් ඉතින් අද රැට වැඩක් නැති නිසා එයාත් අපිත් එක්ක join වුණා යන්න. ඉතින් සාමාන්‍යයෙන් මම කියන්න ඕනේ මම ඩයට් එකටම කියලා විශේෂයෙන් දේවල් ගන්නව ගොඩක් අඩුයි. ගෙදර තියෙන දේවල් වලින්ම තමයි මම බැලන්ස් කරගෙන මගේ ඩයට් මීල්ස් එහෙම හදාගන්නේ. ගොඩක් දෙනෙක් හිතනවා ඩයට් කරනකොට අපිට ගොඩාක් ලොකු වියදමක් යනවා කියලා. ඒක ඇත්තටම වැරදි. අපිට සාමාන්‍යයෙන් එදිනෙදා ගෙදරට ගෙන බිස්කට් එකක්, පාන් පිටි ටිකක්, සීනි කිලෝ එකක් එහෙම අඩු කරලා ඒවට සමාන මුදලක් යන විදියට ප්‍රෝටීන් ටිකක් එහෙම ගෙදරට ගේනවා නම් අපිට අපේ ඩයට් එක කරගෙන යන්න ලේසි. බිත්තර ටිකක්, මස් මාළු ටිකක් වැඩියෙන් ගෙනල්ලා, එළවලු ටිකක් එහෙම වැඩියෙන් ගෙනල්ලා අපිට පුළුවන් අපේ ඩයට් එකට කැම ටික එහෙම හදාගන්න. ඉස්සරත් එක්ක බලද්දී දැන් මම දවසට කන බත් ප්‍රමාණය අඩු කරලා තියෙනවා. පාන් පිටි වලින් හදන කෑම ප්‍රමාණය අඩු කරලා තියෙනවා. එතකොට මට මාසෙකට සීනි වලට, හාල් වලට, පාන් පිටි වලට, එතකොට ජංක් ෆුඩ් වලට යන වියදම ගොඩාක් අඩු වෙලා තියෙනවා. සම්පෝෂිත මං කන්නේ නැහැ නේද? ඔයා කැමති එකක් ගන්න. මේ මිල්කි කියලා ගහලා තියෙන්නේ මොකෝ? ඒ සම්පෝෂණේ කිරි පෝෂණයෙන් හදන එක නේ. ඒක ගාන කී. එක ලොකුයි 615යි නේ. මොකද්ද වෙනස? මේක 580යි. ඕක 615. ඔගේ ග්‍රෑම් ගාන බලන්නයි. ග්‍රෑම් ගාන බලන්න ඕකේ. බලන්න. මේකේ ග්‍රෑම් 700. ෂෝ පැකට් එකේ ග්‍රෑම් ගාන බලන්න. 700යි. එහෙනම් ඕකේ පාඩකම එක 700 තියෙන මේක ගන්න. හරි ඒක තමයි ගත්තා. සමහරු කියනවා අපිට මස් මාළු, එළවලු, පළතුරු වලට වියදම් කරන්න සල්ලි නැහැ. ඒ නිසා ඩයට් එකක් හරියාකාරව කරන්න විදියක් නැහැ කියලා. ඒ වුණාට අපි කල්පනාකාරීව බැලුවොත් අපි රයිස් කොත්තු වලට, බිස්කට්, චූන් පාන් වලට ගොඩක් මුදල් මාසය පුරා වියදම් කරන්න පුළුවන්. ඉතින් අපිට ඒව අඩු කරොත් ඒ යන මුදල ප්‍රෝටීන් එහෙම ගන්න වියදම් කරන්න පුළුවන්. මම මාසයට මට කියලා එහෙම ගන්නේ බිත්තර, මස් මාළු, එළවලු, පළතුරු තමයි චුට්ටක් වැඩියෙන්. එතකොට මට ඩයට් එකට ඒව පාවිච්චි කරන්න පුළුවන්නේ. ඉතින් සාමාන්‍යයෙන් එදිනෙදා ගෙදරට ගේන දේවල් ගේනවා අපේ ගෙදර අනිත් අය ඩයට් කරන්නේ නැති නිසා. මෙන්න මේවා තමයි ඉතින් ගත්තේ. ක්ලීනින් වලට ඕන වෙන ඒවයි. ෂැම්පෝ, කන්ඩිෂනර්, ඊට පස්සේ සබන් කුඩු ඒ ටික ගත්තා. ඊට පස්සේ ගෙදර අයට තමයි මේව නම්. ඉතින් මම මේ මුකුත් කෑමට ගන්න නැහැ. මේ ඇන්කර්, බිස්කට් සාමාන්‍ය ගෙදර අයට ගේන්නේ ඒව ඉතින් අපේ ගෙදරටත් ගේනවා. පස්සේ තමයි ඉතින් හාල් තුනක මට කියලා ගත්තේ ඉතින් මම කඩලා ගත්තා. තව චිකන් ගෙනාවා, බිත්තර ගෙනාවා. සමහරු කියනවනේ ඩයට් කරන්න තමයි සල්ලි යන්නේ කියලා. ඇත්තම කිව්වොත් ඩයට් කරන්න නෙමෙයි සල්ලි යන්නේ. සාමාන්‍ය විදියට කන්න තමයි සල්ලි යන්නේ. මේ බඩු ටිකට ගියා රුපියල් 19000 ගාණක්. කොහොම හරි 20000 රුපියල් 100 ගාණක් ඉතුරු වුණේ. මම මස් ගන්න වෙන තැනකින් මස් 1 කිලෝ දෙකක් ගෙනාවා. කිලෝ එකක් 1300යි මෙහෙ.
කිලෝ 2ක් ගෙනාවා. ඊට පස්සේ හෙට පොළ තියෙනවා. මම ඔයාලව පොළෙත් එක්කන් යන්නම්කෝ. පොළෙන් තමයි ඉතින් මට ඕන දේවල් ගන්න. මම එලවලු එහෙම ටික වැඩියෙන් ගන්නවා. වට්ටක්කා, ගෝවා වගේ තමයි ගොඩක් ගන්න. ඒවයි කැලරිස් අඩුයිනේ. පිපිඤ්ඤා, ගර්කින්, බෙල් පෙපර්ස් තිබ්බොත් ඒව ගන්නවා. ඒව තමයි ගන්න ඉතින්. සාමාන්‍යයෙන් මම ඉතින් හැමදාම වගේ දවල්ට ගෙදර අයට උයන ඒවම තමයි ගන්නෙ. දවල් කෑම වේලට. අනිත් අමතර වේලක් තමයි ඉතින් මම විශේෂයෙන් කියලා හදාගන්නේ රෑ කෑම වේල තමයි සුප් එකක් නැත්නම් සැලඩ් එකක් එහෙම නැත්නම් මොනවා හරි චිකන් ටිකක් එයා ෆ්‍රයි කරලා ඒ වගේ මේ වෙනස්ම විදියකට හදාගන්නේ රෑ කෑම වේල තමයි. රෑ කෑම වේල ගන්නේ නැතු උදේ කෑමයි දවල් කෑම එකයි ගන්න සතිය ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කරනකොට මම උදේ කෑම ටිකක් හොඳට හදා ගන්නවා. ඇට වර්ගයක් ඒවට බිත්තර එහෙම එකතු කරලා මොනවා හරි එහෙම ඇරේන්ජ් කරලා හදා ගන්නවා. එහෙම නැත්නම් ඕට්ස් මොනවා හරි චියා සීඩ් පුඩින් එකක්, ඕට්ස් පුඩින් එකක්, ඕට්ස් පැන්කේක් එකක් ඒ වගේ දේවල් තමයි විශේෂයෙන්ම කියලා හදාගන්නේ. ඉතින් ඩයට් එකක් කරනවා කියලා ලොකුවට මම මේ කෑම එහෙම හදාගන්න යන්නේ නැහැ. ගෙදර සාමාන්‍ය විදියට හදන කෑමම තමයි ගන්නෙ. ගොඩක් වෙලාවට උත්සාහ කරනවා ගෙදර කට්ටියට හදන කෑම වලටත් කිරි පොල් තෙල් එහෙම අඩුවෙන් දාලා හෙල්දි විදියට හදලා දෙන්න. එතකොට මටත් ඒ වගේ එලවලු එහෙම ගන්නකොට නිකම්ම ඇඟට එකතු වෙන කැලරි ප්‍රමාණය අඩු වෙන නිසා මම ගොඩක් වෙලාවට ගෙදර ඔලිව් තෙල් තමයි පාවිච්චි කරන්නේ ගෙදර කට්ටියන්ටත් කෑම හදද්දී. සාමාන්‍යයෙන් නිකම් පාම් ඔයිල් පාවිච්චි කරනවට වැඩිය ඔලිව් ඔයිල් පාවිච්චි කරනකොට හෙල්දි හින්දා. දැන් ඉතින් ඔන්න අද වෙලාව 9යි. අද දවසත් ඉතින් අවසන් වුණා මේ ගිහිල්ලා. දැන් හෙට පොළ මම ඔයාලව හෙට පොළෙත් එක්කන් යන්නම්. මම හෙට පොළේ එක්කන් යන එකත් මේකටම එකතු කරන්න හිතුවා. රෙදි නවන්න තියෙනවා වේලකුවා. රෙදි ටික නවන්න තියෙනවා. හොඳට වොෂ් එකක් දාගෙන අද නිදා ගන්නවා. මම එහෙනම් හෙට පොළේ යද්දි ඔයාලවත් එකතු කරගන්නම්. මේ වීඩියෝස් ගන්නම් කියලා හිතුවට මට ගන්න බැරි වුණා. මොකද මම ඔෆිස් එකේ ඉඳලා එන ගමන් තමයි මේ යන්නේ මේ ලන්ච් ටයිම් එකේ තමයි යන්නේ මේ පොළට. මේ මට වීඩියෝ ගන්න බැරි වුණා මේ කලබලෙ හින්දා. අද එළවලුත් හැබැයි පොඩ්ඩක් ගණන්. ඒ වුණාට මම මේ අනිවාර්යයෙන්ම වට්ටක්ක ගන්නවා. ඉතින් පොළෙන් ගත්තේ පොඩ්ඩක් සවුත් වෙලා හොදලා කරලා තමයි ෆ්‍රිජ් එකට දාන්න ඕනේ. වට්ටක්ක ගන්නවා මම අනිවාර්යයෙන්. වට්ටක්ක වල කැලරි අඩුයි. සුප් එකක් එහෙම හදාගෙන හොඳට බඩ පිරෙන්න බොන්න පුළුවන් බය නැතුව හරිම රසයි. ඒ වගේම කැලරිත් අඩුයි. ගුණයි ඇඟට. ඒ නිසා මම වට්ටක්ක අනිවාර්යයෙන්ම ගන්නවා. බණ්ඩක්ක ගත්තා. මේ කෙසෙලුත් ගත්තා. මට මේ බනාන මේ මොනවාද පැන්කේක් කන්න හිතලා තියෙනවා. ඕට්ස් පැන්කේක්. ඒ නිසා ඒක ගත්තා. අනිත් ඒවා ඉතින් අනිත් සේම් ඉතින් මේ මොනවාද ගෝවා කැරට් ලීස් ඒවා තමයි ඉතින් ගන්නෙ. මේ මං කඩෙන් කොළ ගන්නෙම නැහැ. හස්බන්ඩ් හරිය අසයි මුකුණු වෙන කොළ මැල්ලුම් හදන්න. මේ දවස්වල මේ අපි තනකොළ කපපු නිසා අයා මුකුණු වෙන පාතියත් ඔක්කොම කපලා මුකුණු වෙන නෑ ගෙදර. ඒ නිසා මුකුණු වෙන මිටියකුත් ගෙනාවා. සතියේ මීල් ප්ලෑන් එකක් හදාගන්නේ මෙහෙමයි. මුලින්ම ඩිසයිඩ් කරගන්න ඕනේ ඔයා කෑම එක ගන්න මොන වෙලාවටද කියලා. උදේ කෑම එක ගන්නවද, දවල් කෑම එක ගන්නවද, රෑ කෑම එක ගන්නවද කියලා ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඔයා කෑම ගන්න වෙලාව අනුව තමයි මීල් ප්ලෑන් එක තීරණය කරන්න ඕනේ. ඒ අපි ගොඩක් වෙලාවට ගෙදර කට්ටියන්ටත් කෑම හදනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ දවල් කෑම එක තීරණය කරන්න ගෙදර කට්ටියට හදන කෑම එකත් එක්ක. ඉතින් ඔයාට කියලා විශේෂයෙන් දෙයක් මොනාරි හදා ගන්නවා නම් රෑට එහෙමත් නැත්නම් උදේට ඔයා මොනවාද හදාගන්නේ කියලා මීල් ප්ලෑන් එකක් හදාගන්න. සාමාන්‍යයෙන් ඔයා කන්නාස සැරට නම් ඔයා සැරට කෑම හදාගන්න පුළුවන් වෙන විදියට කෑම ටිකක් ඩිසයිඩ් කරලා පොතක ලියා ගන්න. ඒක තමයි ගොඩක්ම හොඳ. මම ගොඩක් වෙලාවට කරන්නේ සතියේ වේල් 3ට ගෙදර කට්ටියන්ට මොනවාද කෑම හදන්නේ කියලා මුලින් ලියාගෙන ඊට අමතරව මොනවා හරි මම හදනවා නම් අනිවාර්යෙන් මම ඒක ඒ දවසට අදාළ වෙන ලියා ගන්නවා. එතකොට ගෙදර කට්ටියන්ට කෑම හදනකොටම මගේ කෑම එක ඉක්මනට හදලා ඉවර කරගන්න පුළුවන්.
මම වැඩටත් එන නිසා මට ඒක ගොඩක් පහසුවක් වෙලා තියෙනවා. දවස ගානේ හදන කෑම ටික ලියලා තියාගන්න එක. මොකද උදේට නැගිටලා අද දවල්ට මොනවද කන්න හදන්නේ කියලා කල්පනා කර කර ඉන්නවට වැඩිය වෙලාව ඉතුරු වෙනවා. හරි විදියට මීල් ප්ලෑන් එකක් හදාගෙන එහෙම කලින් ප්ලෑන් එකක් ලියලා තියාගන්න එක. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ shopping vlog එක ඉවර වෙන්නේ. උනාට මම මේකට එකතු කරන්නම් කොහොමද මම සතියේ meal plan එක හදාගත්තේ. ඒ වගේම මගේ diet plan එකත් මම කොහොමද හදාගත්තේ, මොනවද මම සතියකට ගන්න හදාගත්තේ කියලා. ඉතින් ඒක list එකකට ලිව්වට පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන වෙලාවල් තියෙනවා. හදිස්සියෙන් වැඩ වැටෙන වෙලාවල් වලට ගෙදර තියෙන දෙයක් healthy විදියට බලලා කැලරි කවුන්ට් කරලා කන වෙලාවක් තියෙනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙනුත් ඔයාලා මොන හරි දෙයක් ඔයාලගේ ජීවිතේට එකතු කරගන්න ඇති කියලා. ආයිත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එන බලාගෙන මම අදට ගිහින් එන්නම්. එහෙනම් ඉතින් හැමෝම healthy විදියට කාලා workout කරලා මතක ඇතුව hina වෙලාම ඉන්න ඕනේ.